ආයුබෝවන් කියලා පිළිගන්නවා මගේ SL රුමේනියා YouTube channel එකට ඔයාලා හැමදෙනාම ගොඩක් ආදරෙන්. අද කතා කරන්න යන්නේ ගොඩක් අයට වැදගත් වෙන වීඩියෝ එකක්. ඒ තමයි රුමේනියාවට එන්න ඔන්ලයින් පොලිස් රිපෝට් එක ඇප්ලයි කරන්නේ කොහොමද කියන එක තමයි අපි අද කතා කරන්න යන්නේ මේ වීඩියෝ එකෙන්. මම කලින් වීඩියෝ එකක් තිබුණා මගේ channel එක කලින් ඉඳන් බලන කට්ටිය නම් ඔයාලා පොලිස් රිපෝට් ඇප්ලයි කරන වීඩියෝ එකක්. හැබැයි ඒක ඒ වීඩියෝ එක YouTube එකෙන් අයින් වුණා යම් කිසි හේතුවක් මත. ඉතින් අලුත් වීඩියෝ එකක් කරන්න හිතුණා. මොකද දැන් පේමන්ට් සේරම වෙනස් වෙලා තියෙන්නේ. මම 2023 කරපු වීඩියෝ එකක් තමයි ඒක. දැන් 2025 ඒ දවස්වල 1000 ගානට තිබ්බේ පොලිස් රිපෝට් එක. දැන් 5000 ගණක් වෙලා තියෙනවා. ඉතින් අලුත් වීඩියෝ එකක්ම කරන්න හිතුවා. ඉතින් අපි වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට. කොහොමද රුමේනියාවට ඔන්ලයින් පොලිස් රිපෝට් එකක් ඇප්ලයි කරන්න කියලා බලන්න. මුලින්ම ඔයාලා Chrome browser එක ඕපන් කරගන්න ඕනේ. ඕපන් කරගෙන එතන උඩ බාර් එකේ Google එකට සර්ච් කරන්න police clearance certificate in Sri Lanka කියලා. ශ්‍රී ලංකා කියලා ගහන්නේ මම රුමේනියා ඉන්න නිසා තමයි මම ශ්‍රී ලංකා කියලා ගැහුවේ. ඔයාලා ලංකාවේ ඉන්න නිසා ඕනේ නැහැ. ඊට පස්සේ ඔයාලා යන්න පළවෙනි උඩම එන සයිට් එකට ශ්‍රී ලංකා පොලිස් කියලා ක්ලික් කරපුවාම ඔයාලව සයිට් එකකට එනවා. එතන තියෙනවා apply application කියලා. ඊට පස්සේ apply online කියන එකට ටච් කරන්න ඕන, ක්ලික් කරන්න ඕනේ. ඊට පස්සේ මේ වගේ සයිට් එකකට යන්නේ. ඊට පස්සේ process කියන එක ටච් කරපුවාම login with Google හරහා log වෙන්න පුළුවන් මේක. එහෙම නැත්නම් LinkedIn හරහා, Facebook හරහා, Hotmail හරහා ඕන ඉතින් log වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි ගොඩක් use කරන්නේ Gmail account එකක්. ඉතින් ගොඩක් කට්ටිය පාවිච්චි කරන්නේ ඉතින් login with Google කියන එක උඩ ටච් කරන්න ඕනේ, ක්ලික් කරන්න ඕනේ. ඊට පස්සේ ඔයාගේ email ටික එකට දීලා continue කරන් ඉස්සරහට යන්න. යාම ආයේ මේ වගේ තැනකට ආපුවාම ඔතන සමයකට කන්ටිනියු වෙලා මේ වගේ ලෝඩ් වෙලා හිටින්න පුළුවන්. ඩිරෙක්ට්ලි ආපහු මේ ඇප්ලිකේෂන් එකට යන්න නැතුව ආයේ එහෙම ගියේ නැතුනොත් එම ආපහු මෙතන ප්‍රොසෙස් කියන එක උඩ ආයේ ක්ලික් කරන්න. ක්ලික් කරපුවාම වගේ ලෝඩ් වෙලා මේ වගේ ඇප්ලිකේෂන් එකකට එනවා. ශ්‍රී ලංකා පොලිස් ඇප්ලිකේෂන් කියලා තියෙනවා. ඊට පස්සේ මේකේ තියෙනවා ඇප්ලිකේෂන් ටයිප් එක මුලින්ම. ඒක renew the new application ද කියලා අහන්නේ. ඔයාලා දෙන්න ඕන මේක new application එකක්. renew එකක් දෙන්න එපා කොයි වෙලේවත්. new application එකක් විදිහට දෙන්න. ඊට පස්සේ මෙතන nationality කියලා ශ්‍රී ලංකා, date of birth එක ඔයාගේ උපන්දිනේ ඉල්ලන්නේ. ඒවා හරියටම ටයිප් කරලා දාගන්න උපන්දින ඒ දේවල් ටික. 32 උපන්දින. ඊට පස්සේ මේක did you leave Sri Lanka before the age 16. ඒ කියන්නේ ඔයා අවුරුදු 16කට කලින් ඔයා ලංකාවෙන් පිට වෙලා තියෙනවද කියලා තමයි අහන්නේ. සාමාන්‍යයෙන් ඉතින් එහෙම ගියපු කට්ටිය නම් yes කියලා දාන්න ඕනේ. ඊට පස්සේ ගොඩාක් කට්ටිය ඉතින් එහෙම ගිහින් නැහැ අවුරුදු 16කට කලින් එහෙම රට. ගිහින් තියෙනවා නම් ඔතන yes කියලා දැම්මට පස්සේ වාගේ රට කොයි කාලද ඒ විස්තර ටික දෙම දාන්න දෙම yes කියලා කරලා බලන්නේ නැහැ. ඉතින් no කියලා තමයි තියන්නේ. මොකද ගොඩක් කට්ටිය ඒ නිසා. ඊට පස්සේ age in yes දාන්න ඕනේ. කියන්නේ වාගේ දැනට තියෙන අවුරුදු ගානට දිනේ කියන්නේ දැනට දීලා තියෙන අවුරුද්දත් එක්ක බලලා ඔයා ඒක දාගන්න ඕන. මේ මෙතනදී කියන්න ඕන දැන් ඔයා හිතන්න දැන් අපි මේ වීඩියෝ එක කරන්නේ මේ පොලිස් රිපෝට් එක දාන්නේ 2001 කෙනෙක්ට කියලා. 2001 කෙනෙක්. එතකොට 2000 එයා 10 වෙනි මාසේ 13 වෙනිදා කියන්නකෝ එයාගේ උපන්දිනේ. 10 14 කියන්නකෝ. 2010 14 කියන්නකෝ උපන්දිනේ. දැන් මම මේ වීඩියෝ එක කරන්නේ 10යි 11 වෙනිදා. එතකොට 2000 නම් 2025ට අවුරුදු 25යිනේ. එතකොට අපි මෙතන 25 කියලා දාලා හරියන්නේ නැහැ. මොකද එයාට 25 ඉවර වෙන්නේ 25 හරියටම ලබන්නේ එයාගේ 2025 10යි 14ට තමයි යාට 25 ලබන්නේ. එතකොට ඔයා දානවනේ 24යි කියලා. මොකද 25 දාලා මෙතන ඉස්සරහට යන්න බෑ. මොකද ඔයාගේ බර්ත්ඩේ එක තාම ඔයාට 25 වෙලා නැහැ. ඔය 25 වෙන්නේ 10යි 14ට. තව දවස් 3කින් තමයි ඔයාට 25 වෙන්නේ අද 11 නිසා. ඒ නිසා ඔයා හොඳට මතක තියාගන්න ඕනේ එතන ඒ ජිනියස් දානකොට ඔයා දාන අවුරුද්ද
බර්ත්ඩේ එකත් එක්කම හරියටම එන්න ඕනේ. කියන්නේ වා 2010 25 නම් ඔයාගේ උපන් 10 14 නම් ඔයාගේ උපන්දිනේ 2025 10 17ට තමයි ඔයාට අවුරුදු 25 වෙන්නේ. ඊට කලින් දැන් 2025 10යි 13 10යි 12 වගේ දානවා නම් අනිවාර්යෙන් ඔයාට 24 කියලා තමයි එතෙන්ට දාන්න වෙන්නේ. ඒක හොඳට මතක තියාගන්න පොලිස් රිපෝට් එක ඇප්ලයි කරද්දී. රයිට්. ඊට පස්සේ මෙතන මේ NIC number confirm NIC number කියලා එකක් තියෙනවා. ඊට පස්සේ යට තියෙනවා new NIC number confirm new NIC number කියලා එකක් තියෙනවා. ඔය දෙකෙන්ම ඉල්ලන්නේ ඔයාගේ NIC number එක කියන්නේ ජාතික හැඳුනුම්පත් අංකය ඉල්ලන්නේ. ඔයාලා දන්නවා පරණ ඩෙන්ටිටි කාඩ් එකේ තියෙන V එක හැලිලා උපන් අවුරුද්දත් එක්කම තමයි දැන් අලුත් ID එකේ ID number එක එන්නේ. NIC number එක එන්නේ. NIC number කියන තැනට දාන්න ඕන ඔයාගේ V එකත් එක්ක එන NIC number එක. එතකොට ඔයාට අලුත් ID එකක් නම් තියෙන්නේ. අලුත් ID එක NIC number කියන බොක්ස් එකේ දාන්න බෑ. මොකද එතන තියෙන ඉලක්කම් ගන්නට සහ V එකට විතරයි එතන ටයිප් කරන්න පුළුවන්. ඊට යටින් තියෙන එකේ ඔයාගේ අලුත් NIC number එක දාන්න පුළුවන්. මොකද හේතුව NIC number කියන එකේ පරණ NIC එකේට වඩා new NIC එකේ number එකේ ඉලක්කම් ගන්න වැඩි. එතකොට ඒක V එකක් නැහැ. ඒ නිසා ඔයාට new එකක් නම් තියෙන්නේ V එකක් නැතුව තියෙන ID number එකක් නම් තියෙනවා දානවා new NIC number කියන බොක්ස් එකේ තමයි ඔයාගේ NIC number එක දාන්න ඕන. උඩ එකේ දාන්න යන්න එපා මොකොත්. ඒතර ඔයාට V එකෙන් ඉවරන NIC number එක නම් පරණ NIC number එකක් නම් තියෙන ID card එකක් නම් තියෙන්නේ NIC number කියන බොක්ස් එකේ ඉස්සරහා V එකත් එක්ක තියෙන එක දාන්න. හරිද? ඊට පස්සේ NIC number කියන එකට අපි දැන් V එකක් මෙයාගේ තියෙන්නේ V number එකක්. ඒ හින්දා V එකත් එක්ක දැම්ම confirm NIC number කියන එකට ඊට යටින්ම ආපහු ටයිප් කරගත්තා NIC number එක. එහෙනම් new NIC number කියන එක ඒක අපිට මෙතෙන්ට අදාළ නැහැ. මොකද මෙයාගේ එහෙම එකක් නැහැ. ඊට පස්සේ අපි පාස්පෝර්ට් නම්බර් එක ඊට පස්සේ තියෙන්නේ පාස්පෝර්ට් නම්බර් එක දාගන්න ඕනේ. ඒකෙත් පාස්පෝර්ට් නම්බර් එක දාන්න ඉතින් කන්ෆර්ම් පාස්පෝර්ට් නම්බර් කියන එක ආපහු කන්ෆර්ම් කරන්න ඕන. ආයෙත් පාස්පෝර්ට් නම්බර් එක එතෙන්ට ගහගන්න ඕනේ. ඊට පස්සේ කන්ට්‍රි එක අහනවා. මෙතන ඔයාට ඔයා යන්න කැමති කන්ට්‍රි එක කොහෙද කියන එක තෝරලා දාන්න ඕන. ඊට පස්සේ කන්ට්‍රි එක සහ හයි කමිෂන් එක එම්බසි එක ඒක මොකක්ද කියලා අහනවා. එතකොට අපිට ඕන රට රුමේනියා. මම රුමේනියා කියලා දාගත්තා. ඊට පස්සේ යටින් එනවා තෝරන්න අපේට අදාළ කමිෂන් එක හෝ එම්බසි එක. එතන උඩම තියෙනවා එම්බසි ඔෆ් රුමේනියා කොලම්බෝ කියලා. ඉතින් ඒක තෝරනවා. ඊට පස්සේ මෙතන හයි කමිෂන් එකේ එම්බසි එකේ නේම් එකයි ඇඩ්‍රස් එකයි ඒ ටික මෙතන වැටෙනවා. කොලම්බෝ කියන සිටි එකත් එක්ක ඒ ටික එතන වැටුණාට පස්සේ මෙතන යාට කැප්චා ටෙක්ස්ට් කියන එක කියන බොක්ස් එකේ මෙහා පැත්තේ තියෙන ඉතින් කළු පාටින් highlight වෙලා තියෙන අකුරු ටික ගහ ගන්න ඕන මෙතනින්. එතන ගහ ගන්නකොටත් ඔයා කැපිටල්ද තියෙන්නේ සිම්පල්ද ටික පොඩ්ඩක් බලලා හරියටම ගහගෙන verify කරන්න. verify කරාම එතන yes දෙන්න තියෙනවා. ඊට පස්සේ your detail is verified please scroll down and continue filling. ඒ කියන්නේ යටට ඔයාට scroll down කරන්නලු මේ page එක ඉතුරු application එක ඉතුරු ටික fill කරලා යන්න. මෙතන already ඔයාගේ police report එක active තියෙනවා නම් මෙතන උතනම වැටෙනවා රතු පාටින් application එකක් තියෙනවා කියලා. ඉතින් අපි scroll down කරන් ගියාට පස්සේ ඔන්න විස්තර ටික පුරවන්න ඇවිල්ලා තියෙනවා. මේකෙදී applicants name in full as in the current NIC number. කියන්නේ දැනට ඔයාගේ තියෙන NIC අලුත්ම NIC number එකේ විදිහට ID number එකේ විදිහට ඔයා උතන නම දෙන්න ඕන. මතක තියාගන්න ඔතන ID එකේ විදිහටම නම දෙන්න. සමහර කට්ටියගේ මම දැකලා තියෙනවා පාස්පෝර්ට් එකේ ID එකේ වාසගම් ඒ වගේ දේවල් මාරු වෙලා තියෙනවා. දැන් පෙරේරා වගේ තියෙන නම් වල තියෙද්දි සඳුන් මාලක පෙරේරා කියන්නකො නම යාගේ. ඊට පස්සේ සඳුන් මාලක පෙරේරා කිව්වම ID එකේ තියෙන සඳුන් මාලක පෙරේරා. පාස්පෝර්ට් එකේ සාමාන්‍යයෙන් පාස්පෝර්ට් එක දානකොට එන්නේ පෙරේරා කියන කෑල්ල සර්නේම් එකට දාලා පෙරේරා සඳුන් මාලක කියලා තමයි දෙන්නේ. ඔන්න ඔතනදී සැලකිලිමත් වෙන්න ඕන. මෙතන ඉල්ලන්නේ ඔයාගේ NIC එකේ විදිහට කරන්ට් NIC එකේ තියෙන විදිහට ID එකේ තියෙන විදිහට නම. එතකොට ඔයා දාන්න ඕන සඳුන් මාලක පෙරේරා තමයි දාන්න ඕන. ඊට පස්සේ sex එක දාන්න ඕනේ. sex එක male ද female ද කියලා දාන්න. ඊට පස්සේ status එක civil status එක දාන්න ඕන. married ද unmarried ද divorced ද කියලා. ඊට පස්සේ මෙයා married මම මෙතන married කියලා දානවා.
ඊට පස්සේ යටින් ඉල්ලනවා ඔන්න applicant name in full as in the passport. දැන් passport එකේ හිතන්නකෝ පෙරේරා සඳුන්මාලක කියලා තියෙන්නේ. දැන් ID එකේ තියෙන සඳුන්මාලක පෙරේරා අපි එහෙම මේ විදිහටම දැම්මා. passport එකේ තියෙන්නේ පෙරේරා සඳුන්මාලක. පෙරේරා සඳුන්මාලක කියලා තමයි ඔතෙන්ද දාන්න ඕන passport එකේ තියෙන විදිහට නම ඉල්ලන තැනට. හරි. මෙයාගේ එහෙම ප්‍රශ්නයක් නෑ. මෙයාගේ නම එකම විදිහට තියෙන්නේ. අකුරු වල නම් වාසගම් ඒවා මුත් වෙනස් වෙලා නැහැ. නිසා දෙකම එකම නම තියෙන්නේ. ඊට පස්සේ which name shall be printed in certificate. ඒ කියන්නේ ඔයාගේ certificate එකේ print වෙන්න ඕන ID එකේ විදිහටද නම නැත්නම් passport එකේ විදිහටද කියලා අහන්නේ. එතකොට ඔයා මෙතන දෙන්න ඕන සාමාන්‍යයෙන් අපි පිටරටකට තමයි මේ පොලිස් රිපෝට් එක ගන්නෙ. ඒ නිසා ඉතින් මෙතන passport එක තෝරන එක තමයි හොඳම. මොකද ඔයාගේ නම් දෙකම ඒ කියන්නේ passport එකේ ID එකේ එකම නම නම් තියෙන්නේ මෙතන NIC ද passport ද කියන එක අදාළ වෙන්නේ නැහැ. හැබැයි ඔයාගේ පර මං කිව්වා වගේ පෙරේරා සඳුන් මාලක සඳුන් පෙරේරායි වගේ නම් වෙනස් වෙලා passport එකේ විදිහට තියෙන්නේ පෙරේරා මාලක සඳුන් නම් අනිවාර්යයෙන්ම passport කියන එක තමයි තෝරන්න ඕන. මොකද ඔයාට වැදගත් වෙන්නේ NIC එක නෙමෙයි passport එකේ විදිහට තමයි හැමදේම සිද්ධ වෙන්නේ රටකදී. මොකද passport එක තමයි ඔයාගේ ප්‍රධාන ડોකියුමන්ට් එක ඔයා ලංකාවෙන් පිට වුණාම. ඉතින් අපි මේක නිසා passport කියන එකම දාගෙන ඉස්සරහට යමු. මොකද NIC කියන එක දැම්ම කියලා ඉතින් තේරුමක් නැහැ. passport එක දාපුවාම ඉල්ලනවා ડોකියුමන්ට් එක අප්ලෝඩ් කරන වෙලාව තැනදී ඇෆිඩවිට් එකක්. එතකොට මේ ඇෆිඩවිට් එක ගන්න ඕන දිවෙන්ටම සාහවිරසුරු කෙනෙක්ගෙන්. NIC එක දාපුවාම ඒක පෙන්වන්නේ නැහැ. ඉතින් ගොඩාක් දුරට NIC එකේ passport එකේ නම වෙනස් නම් තමයි අපි passport කියලා දාන්නේ. හැබැයි මේක passport විදිහට දාලාම ඉස්සරහට අරන් යන්න ගැටලුවක් නැහැ. නම වෙනස් තිබුණා හෝ නැතා නම් දෙකම එකට තිබුණත් නැතත් ප්‍රශ්නයක් නැහැ. මෙතන affidavit කියන තැනට ඔයාගේ නමේ ID එකේ නමයි passport එකේ නමයි දෙකම එකයි නම් affidavit කියන තැනට passport එකේ detail page එකේම කොපියක් upload කරන්න කිසි ප්‍රශ්නයක් නැහැ. අප්ලෝඩ් කරලා ඉස්සරහට යන්න පුළුවන්. ඇෆිඩවිට් එකක් ඕනේ නැහැ. නම් දෙක වෙනස් නම් passport කියලා දාලා දෙවෙනිටම සාමිනුතුරගෙන් හෝ ලෝය කෙනෙක්ගෙන් ගන්න ලියුමක් ID එකේ තියෙන නම මුලින් දාලා මේ නම සහ passport එකේ තියෙන නම දාලා ඊළඟට දාලා මේ නම යන නම් දෙකෙන්ම කියවෙන පුද්ගලයා මම බවත් ඒ නම් දෙකෙන්ම භාවිතා කරන්නේ මම බවත් දිවුරා ප්‍රකාශ කර සිටිමි කියලා මුද්‍රයක් උඩ අස්සම් කරලා ඒකේ print out එකක් අරගෙන ඒක මෙතෙන්ට affidavit එක විදිහට අප්ලෝඩ් කරන්න පුළුවන්. ඊට පස්සේ passport issue date. passport එක ඔයාගේ passport එක issue කරපු date එක අහනවා. ඒ date එක තියෙනවා passport එකේ වගේ උපන්දිනයට යටින් passport නිකුත් කළ දිනය සහ කල් නිකුත් වෙන දිනය කියලා. මේ නිකුත් කර දිනය තමයි මෙතෙන්ට දාන්න ඕනි. හරි. ඊට පස්සේ present address එක අහනවා. present address in Sri Lanka. මේකෙදි දෙන්න ඕන ඔයා දැන් ඉන්න ඇඩ්‍රස් එක තමයි මේකට දෙන්න ඕන. ඔයාගේ පරණ මොන ඇඩ්‍රස් හිටියත් ඔයා මේකෙදි දෙන්න ඕන. ඔයා දැනට ඉන්න අලුත්ම ඔයාගේ ඇඩ්‍රස් එක තමයි මෙතෙන්ට දෙන්න ඕනි. ඒ ඇඩ්‍රස් එකත් හරියටම බලලා ටයිප් කරලා දාගන්න. මොකද ඒ දේවල් වෙනස් වුණොත් එහෙම ආයෙ වාර කරදරයක් ඔයාගේ සල්ලි රිෆන්ඩ් වෙන්නේ නැහැ. ඔයාගේ වැඩේ හරියට වෙන්නේ නැහැ. නිසා හරියට ඇඩ්‍රස් එක බලලා දාගන්න. ඔකියුපේෂන් එක අහනවා ඊළඟට. ඒක නම් අවුලක් නැහැ. ඒක මොකුත් දාන්න ඕනේ නැහැ. රැකියාව මොකද දන්නේ නැහැ. ඊට පස්සේ යටින් අහනවා purpose. ඔයා මොන වීසා එකක් සඳහාද මේ පොලිස් රිපෝට් එක ගන්න කියලා. මේකේ තියෙනවා resident visa, temporary visa, employment, student scholarship ඒ වගේ කීපයක්ම තියෙනවා. අපිට මෙතනදී ඕන employment කියන වීසා එකට තමයි අපි ගන්න මේ පොලිස් රිපෝට් එක. employment කියන්නේ job visa කියන එක. කලින් පොලිස් රිපෝට් එකක් ඔයා කලින් අරන් තියනවාද කියලා අහනවා. මේකෙදි ඔයා අරන් තියනවා නම් අනිවාර්යයෙන්ම මෙතන දාන්න. මොකද හේතුව ඔයාලගේ ක්‍රිමිනල් හිස්ටරි එක ගැන හොයනකොට ඔයාලා කලින් අරන් තියෙන පොලිස් රිපෝට් එක හොඳ පොලිස් රිපෝට් එක ග්‍රීන් එකක් නම් ඒ කියන්නේ කිසිම ඔයාලගේ ක්‍රයිම් කේස් එකක් මුකුත් නැත්තම් ඒ කට්ටිය ආයේ මේ අලුත් පොලිස් රිපෝට් එකට හොයන්නේ ඔයාගේ පරණ පොලිස් රිපෝට් එක ඉෂුව කරපු ඩේට් එකේ ඉඳන් ක්‍රිමිනල් හිස්ටරි එක තමයි ඔයාගේ හොයන්නේ. එතකොට ඉක්මනට ඔයාට ඇප්ලිකේෂන් එක ගෙන්න ගන්න තියෙන හැකියාව වැඩි. මෙතන වාගේ පරණ පොලිස් රිපෝට් එකක් අරන් තියනවා නම් ඒකේ විස්තර දැම්මොත්. ඊට පස්සේ මෙතන ආනවස් මේ සර්ටිෆිකේට් එක ඉෂුව කරලා තියනවාද කියලා. ඊට පස්සේ එතන yes දාන්න ඕන. ඊට පස්සේ
රෙෆරන්ස් නම්බර් එක ඉල්ලලා අහලා තියෙනවා ඔයාගේ ඇප්ලිකේෂන් එකේ ලාස්ට් සර්ටිෆිකේට් එකේ රෙෆරන්ස් නම්බර් එක දාන්න කියලා ඊට යටින් ඉල්ලලා තියෙන මෙතන. එතනට දානවා රෙෆරන්ස් නම්බර් එක සාමාන්‍යයෙන් අංක 5ක් වගේ එන්නේ. ඒකල ඇලීරක් එක්ක ඔයා ඒ පොලිස් රිපෝට් එක ඉෂුව කරපු වර්ෂයේ සඳහන් වෙනවා. ඊට පස්සේ ඇලීරක් එක්ක එන්නකුර සඳහන් වෙනවා. එහෙම තමයි පොලිස් රිපෝට් එකේ රෙෆරන්ස් නම්බර් එක තියෙන්නේ. ඊට පස්සේ country of the last certificate කියන්නේ ඔයා අවසාන සර්ටිෆිකේට් එක ගත්ත රට මොකක්ද කියලා අහන්නේ. එතෙන්ට රුමේනියා වලට බලන් තියෙනවා නම් එහෙම නැත්නම් වෙන රටවලට නම් තියෙනවා නම් එහෙම කියලා දාන්න. ඊට පස්සේ date of issue කියලා අහලා තියෙනවා පොලිස් රිපෝට් එක. වාගේ ඉෂුව කරපු date එක තියෙනවා. රිපෝට් එකේ දකුණු පැත්තේ උඩම date එක තියෙනවා. ඒ date එක තමයි දාන්න ඕන ඉෂුව කරපු date එක. ඊට පස්සේ තියෙන්නේ වාගේ අදාළ පොලිසිය එක සහ ඔයා ජීවත් වෙච්ච address ටික mention කරන්න. එතකොට මෙතනදී ඔයා මතක තියාගන්න සර්ටිෆිකේට් එක ඉල්ලනකොට ඔයා රෙසිඩන්ස් ඔයා ජීවත් වෙච්ච ප්ලේස් වල පීරියඩ් එක ඒ දේවල් ටික ඉල්ලනවා මෙතන. කාල සීමාවන් කොච්චර කාල සීමාවක් ඔයා ජීවත් වුණේ මොන පොලිස් ඒරියා එකේද කොයි කාලේ ඉඳන් කොයි කාලේ වෙනකන්ද කියන එක ඉල්ලනවා. ඔයා එකම ඇඩ්‍රස් එක නම් උපන්දා ඉඳන් අද වෙනකම්ම ඉන්නේ ගැටලුවක් නැහැ. ඔයා ඒ ඇඩ්‍රස් එක දෙන්න. එහෙම නැත්නම් ඔයා ඇඩ්‍රස් දෙක තුනක ඉඳලා තියෙනවා නම් එකම පොලිස් ඒරියා එකේ ඇඩ්‍රස් දෙක තුනක ඉඳලා තියෙනවා නම් ඒකත් දෙන්න ඕන. ඊට අමතරව ඔයා බෝඩින් වල ඒ දේවල් වල ඒ තැන් වල හිටියා කියලා ඒව දාන්න යන්න එපා. ඔයාගේ එකම ඇඩ්‍රස් එක වුණත් ඒ කියන්නේ එකම පොලිස් ඒරියා එක වුණත් ඔයා පදිංචිය වෙනස් කරලා නම් තියෙන්නේ ඇඩ්‍රස් දෙකකට. ඒක අනිවාර්යෙන් මෙතෙන්ට දාන්න ඕන. ඉතින් මෙයාගේ කලින් ඇඩ්‍රස් එකක් තියෙනවා අවුරුදු 23ක් වගේ හිටපු ඇඩ්‍රස් එකක්. මෙයා ඇමරිකාවට පස්සේ මෙයාගේ හස්බන්ඩ්ගේ ගෙදරට ගිහිල්ලා තියෙන්නේ. ඉතින් එතකොට මේකෙදි තියෙන්නේ ඒ විදිහම තමයි. එකම පොලිස් ඒරියා එක තමයි කොස්ගොඩ කියන පොලිස් ඒරියා එක තමයි මෙයාගේ තියෙන්නේ. හැබැයි ඇඩ්‍රස් දෙකක්. ඉතින් එමය කියලා ඒක නොදා ඉන්න බෑ. එකම පොලිස් ඒරියා එකනේ හින්දා අවුලක් නැහැ කියලා බෑ. අනිවාර්යයෙන්ම ඇඩ්‍රස් දෙක එකම පොලිස් ඒරියා එකේ උනත් මෙන්ෂන් කරන්න ඕන. හරි ඉස්සල්ලාම ඇඩ්‍රස් කියන තැනට ඇඩ්‍රස් එක දැම්මා. පොලිස් ඒරියා එක කියන තැනට පොලිස් ඒරියා එක දැම්මා. ඊට පස්සේ from කවදා ඉඳන් to කවදා වෙනකන්ද. එතකොට from කියන තැනට දාන්න ඕන ඔයාගේ උපන් අවුරුද්ද. මොකද උපන්දා ඉඳන් ඉස්සල්ලාම දාන ඇඩ්‍රස් එක නෙමෙයි. උපන්දා ඉඳන් ඉන්න ඇඩ්‍රස් එක ඉස්සල්ලාම දාන්නේ අපි. එතකොට උපන්දා 1999 මෙයාගේ ජූලි තමයි උපන් දිනේ. එතකොට ඒ දිනේ උපන් දිනේ කියන එක දෙතෙන්ට දානවා. එතකොට උපන් දිනේ කියන එක දෙතෙන්ට දාන්නේ හේතුව ඔයාගේ උපන්දා ඉඳන්ම රිපෝට් එක මෙතනට ගන්න ඕන නිසා. එතකොට උපන්දා ඉඳන් මෙයා 2022 වෙනකන් තමයි මේ ඇඩ්‍රස් එකේ ඉඳලා තියෙන්නේ. ඊට පස්සේ ඒක ඩේට් එක මෙතන දානවා. මෙතන දින මාස වෙනස් වුණාට අවුලක් නැහැ. ප්‍රශ්නයක් නැහැ. හැබැයි දෙකේ දෙකක් දාන්න එපා. දැන් උදාහරණයක් විදිහට මෙයාගේ 2022 4/25 තමයි මෙයා එතනින් මේකෙන් ඒ ගෙදරින් ඒ ඇඩ්‍රස් එකෙන් අයින් වෙලා තියෙන්නේ. ඊට පස්සේ ඒ ටික දාලා මෙතන ඇඩ් කියන බටන් එක උඩ ක්ලික් කරාට පස්සේ මෙතන බොක්ස් එකක් විදිහට යට ඇඩ්‍රස් පොලිස් ඒරියා from to කියලා මෙතන edit delete කියලා මෙතනම ඇඩ් වෙනවා. හරි ඊට පස්සේ අපි දෙවෙනි ඇඩ්‍රස් එක මෙතෙන්ට දාන්න යන්නේ. දෙවෙනි ඇඩ්‍රස් එක විදිහට මෙයාගේ ප්‍රසන්ට් ඇඩ්‍රස් එකමයි තියෙන්නේ. එතකොට මෙයා ඇඩ්‍රස් දෙක තමයි ඉන්නේ. දැන් ප්‍රසන්ට් ඇඩ්‍රස් එක තමයි දෙවෙනි ඇඩ්‍රස් එක. ඊට පස්සේ ඒක කොපි කරලා මෙතෙන්ට දැම්මා. පොලිස් ඒරියා කොස්ගොඩමයි. එතකොට ඒක හැම දැම්මා 2022 4/25 නැත්නම් අයින් උනේ. එතකොට මෙතන from කියන date එකට දාන්න ඕන 2025 4/26 25 අරකින් අයින් වෙලා 26 ඉඳන් මේකේ පදිංචි වුණා කියලා තමයි අපි දාන්න ඕන. එතකොට from එකට දාන්නේ 2022 4/25කට දැම්මා. අවසාන date එකට මේකේ පටන් ගන්න date එකට මේ ඇඩ්‍රස් එකේ පටන් ගන්න date එකට 2022 4/26 දැම්මා. ඊට පස්සේ එදා ඉඳන් අද වෙනකන් මේ පොලිස් රිපෝට් එක ඕන. ඒ කියන්නේ පොලිස් රිපෝට් එක මම ඇප්ලයි කරේ 10/9 වෙනිදා තමයි මේක රෙකෝඩ් කරේ සහ මේක ඇප්ලයි කරේ. ඉතින් 10/9 තමයි අවසානට තෝරන්න තියෙන්නේ අවසානම දවස. මොකද එදා තමයි පොලිස් රිපෝට් එක දැම්මේ. ඊට පස්සේ ඒ date එක දාලා මෙතන ඇඩ් කරන්න ඕනේ. ඊට පස්සේ ඇඩ් කරපුවාම අරගේ යටටම ආපහු දෙවෙනි ඇඩ්‍රස් එකත් වැටෙනවා. මේ ඇඩ්‍රස් එක ඔයාලට ආයෙ edit කරගන්න, delete කරගන්න, ඒ දේවල් කරගන්නත් පුළුවන්.
හරි දැන් පොලිස් ඒරියාස් ටික ජීවිතේ ඇඩ්‍රස් ටික ඇඩ් කරලා ඉවරයි. ඊට පස්සේ මෙතන අහනවා ප්ලීස් එන්ටර් යුවර් කරෙක්ට් ප්‍රසන්ට් ඇඩ්‍රස්. ඒ කියන්නේ ඔයාගේ දැන් ජීවත් වෙන නිවැරදි ඇඩ්‍රස් එක මෙතෙන්ට ඇතුළත් කරන්න කියලා කියන්නේ. මොකද මේ රිපෝට් එක පෝස්ට් කරන්නේ මේ ඇඩ්‍රස් එකට. මේ ඇඩ්‍රස් එක ආයෙ වෙනස් කරන්න බෑ කියලා කියනවා. ඒ නිසා හරියටම බලලා ඇඩ්‍රස් එක දාන්න. ඇඩ්‍රස් ලයින් 1 කියන එකේ ඔයාගේ පොලිස් රිපෝට් එක එන්න ඕන ඇඩ්‍රස් එක දාන්න ඕන. ඊට පස්සේ ඊට යටින් ඇඩ්‍රස් ලයින් 2 කියන එකට මුකුත් දාන්න ඕන නැහැ. ඊට පස්සේ ස්ටේට් ප්‍රොවින්ස් රීජන් තියෙනවා. ප්‍රොවින්ස් එක තමයි ගොඩක්ම දාන්නේ. ඉතින් අපිට ප්‍රොවින්ස් නේ තියෙන්නේ. ඒ නිසා ප්‍රොවින්ස් තමයි දාන්නේ. පළාත මෙයාගේ දකුණු පළාත. මෙයා දකුණු එක්කෙනෙක්. ඒතකොට දකුණු පළාත එක්කෙනෙක් සවුදර්න් ප්‍රොවින්ස් කියලා දාන නිසා ඊට පස්සේ ඉල්ලනවා සිටි එක. සාමාන්‍ය සිටි එක ඇඩ්‍රස් එකේ අවසානට තියෙන ගමේ නම තමයි දාන්නේ. මෙයා කොස්ගොඩ. ඉතින් කොස්ගොඩ කියලා දැම්මා. ඊට පස්සේ සිප් කෝඩ් එක, පෝස්ටල් කෝඩ් එක, ෂිප් කෝඩ් එක ආයි Google එකට ගහලා ඔයාගේ පෝස්ට් ඔෆිස් එකේ නමත් එක්ක Google ගැහුවට පස්සේ හොයාගන්න පුළුවන්. ඔයාගේ පෝස්ට් ඔෆිස් එකේ කියන්නේ දැන් හිතන්න කොස්ගොඩ පෝස්ට් ඔෆිස් කියලා ගැහුවට පස්සේ එනවා 80.557 කියලා එනවා. ඉතින් ඒ වගේ ඔයාගේ පෝස්ටල් කෝඩ් එක එතන දාගන්න පුළුවන්. ඊට පස්සේ ඉල්ලනවා කන්ට්‍රි එක ශ්‍රී ලංකා. ඊට පස්සේ ඊමේල් ඇඩ්‍රස් එක ඉල්ලනවා. ඊමේල් ඇඩ්‍රස් එක ඊට පස්සේ ආය කන්ෆර්ම් ඊමේල් ඇඩ්‍රස්. ඊමේල් ඇඩ්‍රස් එක ආපහු කන්ෆර්ම් කරන්න කියලා කියනවා. ආය එතන ටයිප් කරන්න ඕන ඊමේල් ඇඩ්‍රස් එක. ඊට පස්සේ මොබයිල් නම්බර් එක ඉල්ලනවා. මොබයිල් නම්බර් එකත් එතෙන්ට දෙන්න ඕන. ඊට යටින් ආය කන්ෆර්ම් මොබයිල් නම්බර් කියලා ඉල්ලනවා. ඊට පස්සේ ආපහු මේ නම්බර් එකම ආපහු යටින් දාන්න ඕනේ. දාලා ඉවරලා අපි යනවා අප්ලෝඩ් ඩොකියුමන්ට් කියන එකට. ස්ක්‍රෝල් ඩවුන් කරාම යටට ඩීටේල් ඔෆ් ස්පවුස් කියලා තියෙනවා. ඒවා නම් දාන්න ඕනේ නැහැ. ඔයාගේ කාලාත්‍රයාගේ නම විස්තර ටික ඉල්ලන්නේ. ඒවා ඔයාගේ හස්බන්ඩ් ගේ හරි වයිෆ් ගේ හරි ඒවා දාන්න ඕනේ නැහැ. මෙතන ඩොකියුමන්ට් වල මෙතන මතක තියාගන්න ඕනේ. මෙතන ඩොකියුමන්ට් වල කිලෝබයිට් 250ට අඩු වෙන්න ඕන හැම ඩොකියුමන්ට් එකක්ම. දැන් මම මේ හදාගත්ත ඩොකියුමන්ට් වල සාමාන්‍ය කිලෝබයිට් 150 170 වගේ තියෙනවා. ඩොකියුමන්ට් දෙකක් තියෙනවා ඔයාලට මම පෙන්නන්න තියාගෙන. කිලෝබයිට් 250ට වඩා වැඩි ඩොකියුමන්ට් දෙකක් තියෙනවා. අපි බලමු ඒක කොහොමද අඩු කරගන්නේ කියලාත් මේකේ කතා කරනවා. එතකොට පර්සනල් ඩීටේල් පේජ් එකට choose file ගියා. ඩීටේල් කියන අපි choose file කියලා ඩීටේල් පේජ් එක ඇඩ් කරගත්තා. ඇඩ් කරගෙන අප්ලෝඩ් කියන එක ටච් කරාම එතන රවුමක් කර කියලා කොළ පාටට හරිය වැටෙනවා. ඊට පස්සේ passport countries allowed page. කියන්නේ ඔයාගේ සියලුම රටවල් කියලා තියෙන පේජ් එක තුන්වෙනි පේජ් එක තමයි දාන්න ඕන. ඒකත් අප්ලෝඩ් කරනවා. මේකෙදි මතක තියාගන්න තුන්වෙනි පේජ් එක දානකොට ඔයාලගේ දැන් අලුතෙන් එන પાස්පෝර්ට් එකේ ඕක නැහැ. ඒ කියන්නේ තුන්වෙනි පේජ් එකේ සියලුම රටවල් කියලා ගහලා නැහැ. ඉතින් ඒවට අවුලක් නැහැ. එතන සියලුම තුන්වෙනි පේජ් එක එතනට අප්ලෝඩ් කරන්න. සියලුම රටවල් කියන එක තිබ්බත් වෙනකත් අවුලක් නැහැ. ඉතින් ඊට පස්සේ NIC front sites. ඔයාලට මතකනේ අපි දැම්මේ පරණ ID number එකනේ. එතකොට මෙතන තියෙනවා NIC front site, NIC back site, new NIC front site, new NIC back site කියලා ඩොකියුමන්ට් හතරක් අප්ලෝඩ් කරන්න. එතකොට මෙතනදී අපිට අදාළ වෙන්නේ NIC front site, NIC back site කියන එක තමයි අපිට අදාළ වෙන්නේ. මොකද හේතුව අපි අපේ NIC number ID number එක දැම්මේ පරණ NIC number එක දාපු තැන විතරයි. අලුත් එකක් අපි ළඟ නැහැ. ඒ නිසා ඒක අදාළ වෙන්නේ නැහැ. new NIC front site කියන එක උඩ ටච් කරලා ඒවට මුකුත් ඩොකියුමන්ට් අප්ලෝඩ් කරන්න ඒවා මුකුත් කරන්න යන්න ඕනේ නැහැ. front site ඉස්සරහා පිටුව පේජ් එක දැම්මා අප්ලෝඩ් කරා. ඊට පස්සේ NIC back side එක පරණ NIC එක ආපහු එතෙන් ඇඩ් කරලා අප්ලෝඩ් කරා back side කියන එක යටතේ. ඊට පස්සේ new NIC එකක් අපිට නැහැ. ඒවා අපි දාලා නැහැ යවන්නේ නැහැ. new NIC එකක් තියෙන කෙනෙක් NIC front side NIC back side කියන එකට ඩොකියුමන්ට් දාන්න එපා. new NIC front side කියන තැනට තමයි ඔයාගේ ඩොකියුමන්ට් එක දාන්න ඕනි. ඊට පස්සේ අපි යනවා birth certificate කියන එකට. birth certificate front side කියන එකට ගියා. birth certificate එක ඇඩ් කරනවම බලන්න වෙන දේ දැක්කද? ඇඩ් කරලා අප්ලෝඩ් කරලා පස්සේ ඔයාලට පෙන්නනවා birth certificate file size too large to upload. ඒ කියන්නේ මේක දාන්න බෑ. maximum file size එක bytes 250,000 කියන්නේ. ඉතින් bytes කියන්නේ කිලෝබයිට් 250යි දාන්න පුළුවන් අඩුම ෆයිල් සයිස් එක. එතකොට මේක අපි කිලෝබයිට් 250ට
අඩු කරන්න ඕනි. අපි බලමු කොහොමද ඒක සයිට් එකක් යූස් කරලා කරන්න කියලා. යන්න Google එකට image resizer කියලා ගහන්න. image මම සර්ච් කරලාම තියෙන නිසා එනවා. මෙන්න මේ සයිට් එකට තමයි ඔයාලා යන්න ඕනේ. මේ සයිට් එක ගොඩක් ලේසි. compress2go.com කියන සයිට් එකට තමයි ඔයාලා යන්න ඕනේ. ඒ තමයි සයිට් එක තමයි පාවිච්චි කරන්නේ. ගොඩක් ලේසි. මෙතනදී ඊට පස්සේ ගියා choose file එකට ගියා. තනිව මෙතන ඩොකියුමන්ට් එක රීසයිස් කරගන්නත් පුළුවන්. එහෙම නැත්නම් තියෙන ඩොකියුමන්ට් දෙකම එකට දාලා එකට අරගෙන රීසයිස් කරගන්නත් පුළුවන්. මම ඒ විදිහට කරලා පෙන්නනම් දෙකම එකට දාගන්න. මොකද අපිට කාර්යය තුර කරගන්න පුළුවන්. ඉක්මනට මේ වැඩේ කරගන්න ඕන නිසා. compress go to කියන සයිට් එකට ගියාම මෙතන compress image කියලා තියෙනවා. ඊට පස්සේ මේ choose file ගියා. දෙකම select කරාම ඔතෙන්ට ඇඩ් වෙනවා නිල් පාට වෙලා. ඒ දෙක ඇඩ් වුණාට පස්සේ compress by percentage කියන එකට යටට ගිහිල්ලා මම 150 තිබ්බ එක 45ට විතර අඩු කරගන්නවා. අඩු කරගෙන මෙතන start කියන එකට ක්ලික් කරනවා. ක්ලික් කරාම මෙතන stop කියන එක වැටලා කරකිලා මෙතන load වෙලා මෙතෙන්ට ඕන් එනවා. ඩොකියුමන්ට් දෙකම කිලෝබයිට් 255 තිබ්බ එක 117ට අඩු වෙලා 281 තිබ්බ එක 126ට අඩු වෙලා ඇවිල්ලා තියෙනවා. මෙතන ඊට පස්සේ පළවෙනි එක ඩවුන්ලෝඩ් කරගන්නවා. අපි ඩවුන්ලෝඩ් කියන එක ටච් කරලා ක්ලික් කරලා ඊට පස්සේ දෙවෙනි එකත් ඩවුන්ලෝඩ් කියන එකට ක්ලික් කරලා ඩවුන්ලෝඩ් කරගන්නවා. දැන් ඒ දෙකම ඩවුන්ලෝඩ් වෙලා තියෙන. ඊට පස්සේ අපි ආය choose file කියන එකට ගියා. ඩවුන්ලෝඩ් යටතේ තියෙන birth certificate එකේ front side කියන image එක අප්ලෝඩ් කරනවා. ඔන්න එතකොට අප්ලෝඩ් වුණා. ඊට පස්සේ birth certificate back side කියන එකට ගියා. choose file ගිහිල්ලා ඒකත් අප්ලෝඩ් කියන බටන් එක ටච් කරාම ඒකත් අප්ලෝඩ් වුණා. හරි. ඊට පස්සේ affidavit එකට යට යනවා. ඊට පස්සේ affidavit එක මෙයාගේ නම් දෙකම එකයි. ඒ නිසා මම passport එක copy එකක් detail page එක දාලා අප්ලෝඩ් කරනවා. එතන ඔයාගේ passport එක ID එකේ නම් වෙනස් නම් ඔයා affidavit එකක් ගන්න විදිහ මම කියලා දුන්නා. affidavit එක තමයි ඔතෙන්ට දාන්න ඕන. නම් දෙකම සමානයි නම් ඔතෙන්ට දාන්න තියෙන්නේ passport එක detail page එක copy එකක් දැම්මාම හරි. ඊට පස්සේ ඔන්න වැඩේ ඉවරයි. වැඩේ මේ ටික fill වෙලා ඉවරයි. දැන් මේ application එක fill කරලා ඉවරයි. document ටික upload කරලා ඔක්කොම කරලා ඉවරයි. second time ඔයා අනිවාර්යයෙන්ම මේක බලන්න ඕන. application එකේ ඔයාගේ විස්තර ඇතුළත් කරපු විස්තර වල නිවැරදිතාවය, උපන්දින, passport number, ID number ඒ කොහොමත් ඒවා හරි නිසා තමයි ඒක verify වුණේ. ඊට පස්සේ නම හරියට අකුරු type කරලාද ඒ දේවල් හරියටම බලන්න. මොකද මේකේ ආය වෙනස් කරන්න බෑ. address සේරම check කරලා බලන්න address ටික හරියටම type වෙලාද, ඒ දේවල් අඩුපාඩුවක් නැතුව තියෙනවද, ඔයාගේ address දෙක තුනක් තියෙනවා නම් ඒ ඔක්කොම හරියට තියෙනවද, police areas හරියට තියෙනවද, ඒ ටික හරියට බලන්න. passport issue date එක ඒ දේවල් ඔක්කොම හරියටම ආයෙත් පාරක් check කරලා බලන්න. මොකද අඩුපාඩු තියාගෙන වැඩේ කරන්න යන්න එපා. ඊට පස්සේ ආයෙ report එකක් ආයෙත් apply කරන්න සිද්ධ වෙයි එහෙම වුණොත්. හරි. ඊට පස්සේ මෙතන අපි agree වෙනවයි කියලා ටික් එකක් දාන්න ඕන. ඊට පස්සේ මෙතනදී තව එකක් තියෙනවා. අර affidavit එකට යටින් මෙතන මේ SLBFE එකේ මොකක් ලෙටර් එකක් හරහා ඒක කරා රෙජිස්ටර් වෙච්ච එකක් හරහාද මේ යන්නේ කියලා තමයි මෙතන අහන්නේ. SLBFE එක හරහාද මේක යන්නේ කියලා. දැන් කොරියන් වගේ යනවා නම් අපි මෙතෙන්ට දාන්න ඕන yes කියලා. yes කියලා දාලා මෙතන තියෙනවා තව කොරියන් යනකොට දෙනවා ඇප්ලිකේෂන් එකක් SLBFE එකෙන් fill කරන්න. ඒ ඇප්ලිකේෂන් එක තමයි මෙතෙන්ට අප්ලෝඩ් කරන්න තියෙන්නේ. එතකොට කොරියන් වලදී අර ඩොකියුමන්ට් එක කියන්නේ print ඩොකියුමන්ට් එක send කරන ඇඩ්‍රස් එකකට දාන්න ඕන මේ SLBFE එකේ ඇඩ්‍රස් එක. ඉතින් ඒ දේවල් ඒක අදාළ වෙන නිසා මම උදාහරණයක් විදිහට කොරියන් විස්තරය කිව්වේ. ඒක මොකක්ද කියලා දැනගන්න ඕන නිසා අපිට දැනට මෙතනදී රුමේනියාවට ඒක අදාළ වෙන්නේ නැහැ. අපි මෙතන ටික් එක දාලා submit කරනවා. ඊට පස්සේ are you sure you want to submit the application form okay කියලා දෙනවා. ඊට පස්සේ application fee එක තියෙනවා, postage කියලා තියෙනවා. ඊට පස්සේ ඒක නම් මෙතන 0 තියෙන්නේ application fee එක 5000යි. ඊට පස්සේ transaction reference number කියලා තියෙනවා, POL කියලා කියනවා. වගේ reference number එක තමයි යෝක. ඒකත් screenshot එකක් ගහගන්න. ඊට පස්සේ මේකලා confirm කරනවා. ඊට පස්සේ I accept කියලා මේ ටික කියවන්න. ලංකා government payment service කියන එකේ විස්තරයක් තියෙනවා. විනාඩි
10ක් ඇතුළත මේ ටික ෆිල් කරන්න කියලා තමයි කියන්නේ මේ සයිට් එකේ විස්තර ටික. ඊට පස්සේ මෙතන සිලෙක්ට් කරලා ඔයාගේ any visa master card කියන එකට යන්න ඕන. ඒක සිලෙක්ට් කරගන්න ඕනේ. choose your payment method කියන එකේදී ඒකලා proceed කියන එක දෙන්න. දුන්නාන් පස්සේ තව ෆී එකක් ඇඩ් වෙනවා 5000ත් එක්ක. ඊට පස්සේ 5000යි ඒ ෆී එකයි. ටෝටල් පේමන්ට් amount එක 5100 වෙලා තියෙනවා. pay now කියන එක ටච් කරන්න ක්ලික් කරන්න. ඊට පස්සේ සයිට් එකට එනවා. මේ සයිට් එකට පේමන්ට් කාඩ් ඩීටේල් ඇඩ් කරන්න සයිට් එකට එනවා. එතනදී වාගේ නම දෙන්න ඕන name on card කියන බොක්ස් එකේ. එතන කාඩ් එක දීලා කාඩ් නම්බර් එක දීලා කාඩ් එකේ එක්ස්පයර් ඩේට් එක දෙන්න, මාසය හා අවුරුද්ද, CVC කියලා නම්බර් එකක් තියෙනවා. ඔය කාඩ් එක පිටිපස්සේ නම්බර් එක දීලා සබ්මිට් කරන්න. කෝඩ් ආවට මොකක් හරි කෝඩ් එකක් එනවා නම් ඒ කෝඩ් එක ඒ වගේ ෆෝන් එකට ඒ කෝඩ් එක බලන්න. කෝඩ් එක අරන් එතන ගහලා කන්ෆර්ම් කරපුවාම ඊට පස්සේ ඒ ටික ලෝඩ් වෙලා එතන ඒ පේජ් එක ලෝඩ් වෙලා ආපහු ඔයාගේ මෙතන ලංකා ගාමන් පේමන්ට් සර්විස් කියන සයිට් එකෙන් අයින් වෙලා ආපහු පොලිස් e-service.police.lk කියන සයිට් එකට ආපහු ඔටෝමැටිකලි එනවා. ඊට පස්සේ මෙතන payment confirmation reference එක ඩවුන්ලෝඩ් කරගන්න ඕන. ඒක අනිවාර්යෙන් ළඟ තියාගන්න. මොකද හදිස්සියක් වුණොත් එහෙම ඒක වැදගත් වෙනවා. ඔයාගේ reference number එක පොලිසියට කෝල් කරලා කියන්න. මම ඒකයි අතනදිත් ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න කියලා කිව්වේ. ওই නම්බරේ දෙකම සමාන නිසා. අනිවාර්යෙන් මේක චෙක් කරලා බලන්න ඩවුන්ලෝඩ් වෙලා තියෙනවද කියලා මේ ඇප්ලිකේෂන් එක මේ රෙෆරන්ස් එක. මොකද මේ දැන් මටත් මේ වගේ වැඩේ වුණා. HTML ડોකියුමන්ට් එකක් විතර තමයි මේක ඩවුන්ලෝඩ් කියන එක ඔබ්බුවාම පස්සේ ඩවුන්ලෝඩ් වෙන්නේ. ඒක අපිට හරියන්න අපිට PDF එකක් තමයි ඕනේ. එතකොට මේ දැන් බැලුවා ඩවුන්ලෝඩ් වෙලා නැහැ. එතන පෙන්වන්නෙත් නැහැ මේ ඩවුන්ලෝඩ් වෙලා නැහැ කියලා තමයි පෙන්වන්නේ. ඊට පස්සේ අපිට තව ඔප්ෂන් එකක් තියෙනවා මෙතනදී. මෙතන print කියන එක උඩ ටච් කරලා save in PDF කියන එක උඩට දාලා ඒක තෝරලා save කරන්න තියෙන්නේ. ඊට පස්සේ අදාළ දැනට save කරපුවාම පස්සේ ඒක save වෙනවා. ඔය තියෙන්නේ ඒ save වෙච්ච ෆයිල් එක. ඉතින් ඔන්න ඕක තමයි පොලිස් report එකක් apply කරන විදිහ. මගේ නම්බර් එක දාලා තියෙනවා. පොලිස් report apply කරගන්න ඔයාලට අවස්ථාවක් තියෙනවා නම් මේ වැඩේ කරන්න තේරෙන්නේ නැත්නම් හෝ ඔයාලට කරන්න විදිහක් නැත්නම් කරගන්න කම්පියුටර් එකක් හෝ ෆෝන් එකක් හරහා කරගන්න අමාරු නම් මම පොලිස් report apply කරනවා. පොලිස් report එකක් apply කරගන්න මම පහළ දාලා තියෙන නම්බර් එකට කෝල් එකක් ගන්න ඕන නම් WhatsApp කෝල් එකක්. ඊට පස්සේ මෙතනදී තව දෙයක් කියන්න ඕන. මෙතන view application කියන එක ටච් කරලා ගිහිල්ලා ඔයා ෆිල් කරපු ඇප්ලිකේෂන් එක සම්පූර්ණ චෙක් කරලා බලන්න පුළුවන්. ඒකේ පෙන්නන විස්තරය. ඒක ඩවුන්ලෝඩ් කරගන්නත් පුළුවන් කම්පියුටර් එකෙන්ම. රයිට් ක්ලික් කරලා print කියන එක ටච් කරලා අර වගේම print as PDF කියලා ගිහිල්ලා save කියලා save කරගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය තමයි පොලිස් report එක apply කරන විදිය. මොනවාරි නොතේරෙන දෙයක් තිබුණොත් අහන්න. මම කමෙන්ට් වලට reply කරනවා. එහෙනම් මම මේ වීඩියෝ එක නවත්වනවා. රුමේනියාවට එන්න ලැබෙන වාසනාවන්ත අවුරුද්දක් වේවා මේ කියන අවුරුද්ද කියලා ඔයාලට හැමදාම වගේම ප්‍රාර්ථනා කරනවා. ඔයාලා හැමෝටම ජය වේවා.